රොන්සෝයා කතාවට ආදරය කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඇත්තටම ආදේශ් හසරෑල්ට පළවෙනි වතාවට හෙළි කරන දේ ගැන අපි අද වීඩියෝ එක තුලින් කතා කරන්නට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් සිහිපත් කරනවා මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්නට අනිවාර්යෙන්ම ඔයාට උවමනාවක් සහ කැමැත්තක් තියාගෙන ඉන්නවා නම් එහෙනම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න තවත් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඉතින් ඔයා පහුගිය කාලෙම බලාගෙන හිටපු කාරණාවක් තිබුණා. ඒ තමයි ආදේශ් දිගින් දිගටම කැමැත්තක් දක්වපු දෙයක් තිබුණා. ඇත්තටම හසරැල්ට තමන්ගේ ජීවිතේ ආදරය ගැන කියන්න උවමනාවක් තිබුණ කියන ඒ කතාව තමයි අපි අද වීඩියෝ එක හරහා කතා කරන්න සූදානමක් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව ගැන තමයි අපිට අද වීඩියෝ එක හරහා ඔයත් එක්ක කතා කරන්න අවස්ථාවක් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව තමයි අපි අද වීඩියෝ එක හරහා කතා කරන්න සූදානමක් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව ගැන තමයි අද අපිට වීඩියෝ එක හරහා කතා කරන්නට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව ගැන තමයි අපි අද වීඩියෝ එක හරහා ඔයත් එක්ක කතා කරන්නට සූදානමක් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව තමයි අපි අද වීඩියෝ එක හරහා ඔයත් එක්ක කතා කරන්නට ඉඩක් අඩක් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව තමයි අපි අද වීඩියෝ එක හරහා ඔයාලව දැනුවත් කරන්නට සූදානම් වෙලා ඉන්නත් ඕනේ කියන ඒ කතාව ගැන තමයි අද අපි මේ මොහොතේදී ඔයාලව දැනුවත් කරන්නට සූදානම්කමක් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව ගැන තමයි අද අපි වීඩියෝ එක හරහා කතා කරන්නට ඉඩක් අඩක් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව තමයි අද අපිට මේ මොහොතේදී කතා කරන්න බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නේ. විශේෂම කතාවක් අපි මේ වෙලාවේදී මතක් කරලා පටන් ගන්න සූදානමක් තියාගෙන ඉන්නවා කියන කතාව ගැන විතරයි අපිට හැමෝමත් එක්ක වගේ කතා කරන්නට අවස්ථාවක් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව ගැන තමයි අපිට මේ වෙලාවේ මතක් කරන්නට chance එකක් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව ගැන තමයි අද අපි මේ වෙලාවේ ඔයාලව දැනුවත් කරන්නට chance එකක් තියාගෙන හිටියේ කියන ඒ කතාව තමයි අද අපි මේ මොහොතේදී මතක් කරන්නට උවමනාවක් තියාගෙන හිටියෙත් කියන කතාව ගැන මම මතක් කරනවා. අනිවාර්යෙන් ආදේශ් ඉදිරියට තමන්ගේ ආදරය ගැන කියන එක නතර කරන්න නැති වෙයි කියන කතාව තමයි අපි අද මතක් කරන්නේ.